සුදු මේක බීලා ඉන්නකෝ. මම එක්කන් ඇවිත් එද දෙන්න. හරි සුදු. මම තව ටිකකින් කිරි කහට එකක් අරන් දෙන්නම්. මේ අවස්ථාවේ හැටියට ඕක බීලා ඉන්නකෝ. කිරි කහට? ඊයා. එන ගොඩේනේ ඔයා. ගොඩේ හරි මඩේ හරි. ඕක බීලා ඉන්නකෝ සුදු. මේ ලින්ටන්. මට එහෙම බයයි යන්නේ. බය වෙන්නේ මොකටද සුදු? මං ඉද්දි. අනික දැන් අපි ගොඩක් දුර පැනලා ඇවිල්ලානේ ඉන්නේ. ඔයා මේ මං ඉන්නකම් බය වෙන්නේ නැතු ඉන්න. ඔයා දන්නේ නැනේ අපි තාත්තගේ හැටි. හරි ඉතින්. ඔයාගේ තාත්තා ගැන දන්නේ ඔයා මිසක් මම නෙමෙයිනේ. අනික අපි දැන් යාළුවනේ තාම මාස දෙකක්වත් නැහැනේ. එයා ලොකු චණ්ඩියෙක්. ඒ අඳුරන අය හැමතැනම ඉන්නවා. තාත්තා චණ්ඩියෙක්? මේ හැතැම්ම ගානක් දුර පන්නන් ආවට පස්සේද සුදු ඔයා මට මේ තාත්තා චණ්ඩියෙක් කියලා කියන්නේ? ඉතින් ඔයා මගේ කලින් ඇහුවේ නෑනේ. දැන් ඉතින් කරන්න දෙයක් නෑ සුදු. හින්දි ෆිල්ම් එකක වගේ දුෂ්ටයට ගහලා කෙල්ල පහරන් ආවා වගේ අපි දෙන්න කොහේ හරි දුර පළාතකට ගිහිල්ලා ලුණුයි බතුයි කාලා හරි ජීවත් වෙමු. දැන් කරන්න දෙයක් නැහැ. අපෝ ලුණුයි බතුයි නම් කන්න මට බෑ. එහෙම කතා කරන්න එපා බබා. අර සින්දුවකුත් තියෙන්නේ. හිඟා කකා කොල්ලපතක් කරන් ලුණුයි බතුයි කමුකු රත්තරන් කියලා සින්දුවකුත් තියෙන්නේ. දැන් එතකොට මාව එක්කන් ආවේ හිඟා කන්නද? නෑ සුදු. හිඟා කන්න නෙමෙයි ඔයා එක්කන් ආවේ. අනික හිඟා කන්න ඕන නම් මම හිඟා කන්න ඕනි. ඔයා එක්කන් ආවේ පවුල් කන්න. හරි සුදු. දැන් ওই තේ එක බීලා නම් අපි යමුද? මොකද ඉතින් පවුල් කන්නක් තියෙනෝනේ දැන්. මට ඕන දෙයක් නෑ. हेलो हैं අවුත්ෙන් මේ වගේ තුප්පයි කාලා ගන්නේ මහ බලුමකෝ මේක මේක කීලාද කියලා ලොක්කා ඒ මොකද දීදම් මේ බීබි ගෙදර නැතුළුනේ මේ පේන්න දැන් අවස් වෙලා ඈ බේබි නේ තොට කවුද කිව්වේ? අර වැඩ කරන කාන්තියක් තමයි මේ කොල්ලයක් දීලා කිව්වේ. කාන්ති? ඔව්. ඉතින් ගෙදර වැඩ ඉන්න කාන්ති. ඔව්. ගණි කාන්තිර කොල්ලයක් ගණි. අරන් අහපන් කාන්ති ආව මොකද වෙලා තියෙන්නේ අහපන්. පොඩ්ඩක් අයින්ට යන්කෝ. මේ කාන්තියක් මේ ලොක්කහන මොකද උනේ කියලා. එහෙමයි මොකද ලොක්කා කෙලවිලා වගේ ඈ මොකද වෙලා තියන්නේ ලොක්කා මං හිතන්නේ බේබි මේ පාර කොල්ලෙක් එක්ක ජම්පින් ගෝයින් වගේ ඈ ඒ කියන්නේ මේ මගේ දෝ පැල්ල කියලා කියන්නේ ඈ තෝ කියන්නේ මගේ දෝ පැල්ල කියලාද කියන්නේ මොකද කියන්නේ අපි නෙමෙයි ලොක්ක කියන්නේ මේ කාන්තියක් කණේ කියන්නේ කාන්තිනේ කියන්නේ කාන්ති කියලා කියන්නේ ගියම් ෆෝන් එක දිය ලොක්කා එලෝ යකෝ තොට මම පඩියක් දීලා තෝ ගෙදර තියන් ඉන්නේ තොට මගේ දූ බලාගන්න බැරිද යකෝ ඈ තොට මගේ දූ බලාගන්න බැරිද තෝ මම හැම ගහන බැල්ලි බලාගෙන ඉතෝ තෝ මෙගන් මගේ දූ ඒ කියන්නේ පැල්ල ගිහිල්ලා නේ මගේ දූ පැල්ල ගිහිල්ලා නුඹලා කියන්නේ නෑ ලොක්කා පිස්සුද බේබියෙන් පැල්ල එනවද යන්නේ නෑනේ ගිහින් දැන් මේ ගිහිල්ලා තියෙන්නේ යකෝ මමද ගිහිල්ලා තියෙන්නේ තෝ කන්න බොන්න විදිහ තෝ දන්නේ ඒ දන්නවනේ මේ ගෝරි සිනුල් කියන්නේ කවුද කියලා නේ තොටයි අරුට මම පැය 24ක් දෙන්නම් මගේ කෙල්ලව කොහොම හරි හොයන් යකෝ සුදු මේ අපි දෙන්නට ඉන්න සුපිරි ෆ්ලැට් එකක් සෙට් වුණා හොඳේ. මොකද්ද ලැට් එක? ෆ්ලැට් එකක් නෙමෙයි සුදු ෆ්ලැට් එකක්. ඔයා මොනෝ කියනවද මන් දන්නේ නැහැ අප්පා. ලැට් එක. මේ සුදු එහෙනම් අපි දැන් යන්ද? කවුරුවත් දකින්න කලින් ඉක්මනට යන තරමට තමයි හොඳේ. අපිට පාඩුවේ පවුල් කරන්න හැකි. යන්.
නම් බඩුම තමයි. උඹද මගේ දුව එකන් ආපු හෝතම්බුවා ආ තොපිල දෙන්න හැදුවේ මේ ගෝරි සුනුල්ගේ ඇස්වලට වැලි ගහලා යන්න නේ යකෝ තෝ දන්නවද මම කවුද කියලා තෝ මං අද ඉතුරු කරන්න ඇදරගනි අනේ අංකල් පොඩ්ඩක් තේරුම් ගන්න අංකල්. අපි දෙන්නට දෙන්න ආදරය කරන නිසා තමයි අංකල් අපි දෙන්න පැනලා ආවේ. අනේ ඔව් ඩැඩි. අනිත් එක අංකල් මම මෙහෙම විදිහට මම මේ ඕලෙවිලුත් කරලා ඉන්නේ. අනිත් එක දැන් බැංකුවක මේ පියන් වැඩිත් කරනවා. අනේ අංකල් පොඩ්ඩක් තේරුම් ගන්නකෝ අංකල්. පියන් වැඩි බැංකුවක අඩෝ මේ ඕලෙවල් කරපු යවුන්ට රස්සා කරපු යවුන්ට මගේ දූ දෙන්න තෝ හිතුවද යකෝ මං ඉගෙන ගත්ත එකක් කියලා යකෝ මේ ගෝරි සුනිල් යකෝ මම ඉගෙනගෙන නෑ යකෝ මම තමයි යකෝ මේ පලාතටම කුඩු ගංජා අයිස් බෙදන්නේ මම මැරෙක් යකෝ තෝ ඒක දැනගනි පීස් තෝ පරට්ටි පීස් නෙමෙයි කැසට් පීස් තෝ නිසා තමයි හැමදේම මම තෝ අද ඉතුරු කරන්නේ පරට්ටි ඒයි මොලයි පියන් කාර්යය තෝ බැංකු පියන් තමයි තෝ මෙතන ගෑනු ගන්න ඔය තංගලෙන් දුන්නා මගේ ෂර්ට් එක කුණු ගෑවෙනවා ඔයි තාත්තේ ඔඩි එක බබ කොමේ ඔන්න යක්ක දාලා ඩක්කලා එන්න අක්ක දාලා එන්නේ කියන්නේ යකෝ මේ තෝගේ අක්ක මේ කොල්ලෙක් එක පැනලා ගිහිල්ලා තියන්නේ තෝ අක්ක දාලා එන්නේ කියන්නේ හරි ඔය අක්ක පැනලා ගියේ පස්වෙනි වතාවටනේ අන්න අම්මා 10 වෙනි වතාවටත් එහා ගෙදර අංකල් එක්ක පැනලා ගිහිල්ලා ඒ කියන්නේ මේ මගේ ගෑණි ගීත පැනලා ගිහිල්ලා කියන්නේ මේ තෝගේ අම්මා පැනලා ගිහිල්ලා අපෝ මගේ ගෑණි පැනලා යන කල් උඹලා දන්නේ නැහැ නේ ඔබට මම කන්න බොන්න දීලා තියන් ඉන්නේ ඒකටද මම කිව්වේ අපේ දැඩි මාව හොයාගනී කියලා. හැබැයි කලින් පාර වගේ නෙමෙයි. මේ පාර මාව ඔයත් එක්ක දාලා ගියේ. ඒ කියන්නේ මම පස්වෙනියද?